මේ මොහොතේ මා සමග සිටිනවා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විනිදුම සොලින් සෙනවි මහතා අමාත්‍යවරයාගේත් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයාගේත් මඟ පෙන්වීම මත විශේෂයෙන්ම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තමයි මෙම චිත්‍ර ඇඳීමේ අවස්ථාව දළදා වන්දනාව සඳහා පැමිණෙන දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ විශේෂයෙන්ම දින 10 පුරාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යතුමනි මෙවැනි දෙයක් ක්‍රියාත්මක කරන්න කල්පනා කළේයි. ඇත්තටම සිරි දළදා වන්දනාව අපේ රටේ අපි අත්විඳින මේ යුගයේ විශේෂිතම අවස්ථාවක්. ඒතර ඒ දළදා වන්දනාවට පැමිණෙන සුවහසක් ජනතාව, ඒ ජනතාවත් එක්ක එන දූ දරුවෝ මේ සියලු දෙනාටම මේ වකවානුවේ බුද්ධිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව වර්ධනය වෙන විදියට මොනවද කරන්න පුළුවන් කියන එක අපි අමාත්‍යාංශයක් හැටියට කල්පනා කරා. එතකොට ඒ අපි සංවිධානය කරපු විශාල වැඩසටහන් මාලාව අතර එකක් තමයි මේ දරුවන් ලවා චිත්‍රාන්දවන මේ වැඩසටහන. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තමයි මේකට නායකත්වය දුන්නේ. මා සමග ඉන්නවා අතිරේක ලේකම්තුමිය සමන්ති නාගහතයන් මහත්මිය. එතුමිය සහ එතුමියගේ කණ්ඩායම තමයි මේ පිටුපස්සේ ඉන්නේ. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩේට නායකත්වය දුන්නේ. අතිශය සාර්ථක සුන්දර වැඩසටහනක්. ඊයේ දවසට විශාල චිත්‍ර ප්‍රමාණයක් 450ක් වුණ දවසකට අඳින්න පුළුවන් වෙනවා. මා දැකපු විශේෂත්වය තමයි දළදා වන්දනාවට ආපු දරුවන්. එයාට ලැබිච්ච මේ අවස්ථාවේ එයාලා අඳින්නේ මොකක්ද? එයාලගේ පරිකල්පනය තමයි අපි මේ දකින්නේ. බොහෝ දෙනෙක් නුවර වැව, වලාකුළු දැම්ම, දළදා මාලිගාව කියන සුලභ සංකේතවලට අමතරව සෙනග අම්මා අප්පච්චිත් එක්ක ඇවිල්ලා දළදා වඳින්න පොලිමේ හිටපු හැටි නොඑක් දේවල් ඇඳලා තිබුණා. සමහර කෝණ අපි හිතනවට වඩා වෙනස්ව ඒගොල්ලෝ දැකලා තිබුණා. ඉතින් මේක ඉතාම සාර්ථක වැඩසටහනක් කියලායි මට හිතෙන්නේ. ඒ වගේම ආබාධ සහිත දරුවන් පවා තමන්ගේ දෙමව්පියන් වට කරගෙන මේ වැඩේට එකතු වුණා. ඒකට අපේ ගුණසේන සමාගම අපිට සිරිත් මල්දම කෘතිය තෑග්ගක් හැටියට දීලා තියෙනවා. පෙන්ටියම් සමාගම අදාළ පැස්ටල් ව්‍යාපෘතිය නැත්නම් මේ ප්‍රයත්නය අනුස්මරණීය දෙයක් හැටියට ඉතුරු වේවි. පුංචි ළමයින්ට මේ වගේ දෙයක් දළදා වදසනට ඇවිල්ලා ඉන්න පුංචි ළමයින්ට මේ වගේ දෙයක් කරන්න ගොඩක් වටිනවා. ඒ කියන්නේ ළමයි එක දැනක ඇඳලා ඉන්නකොට තෙරපෙනකොට තියෙන ස්ට්‍රෙස් ගතිය නැති වෙනවා. ඒත් එක්කම ළමයි අර දකින්නදී ඒගොල්ලන් හිතේ නැවෙනදී චිත්‍රයක මගින් අවස්ථාවල වදිනකොට ගොඩක් විස්තර තියෙනවා. මේ වගේ දේවල් කරද්දී අපේ තියෙන